අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ iPhone වල බැටරි හෙල්ත් එක දවසක් අල්ලගෙන ඉන්න පුළුවන් ක්‍රම ගැන. අපි යමු වීඩියෝ එකට. හරි guys, දැන් ඔයගොල්ලන්ගේ setting එක open කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕනේ notification කියලා එකක් තියෙනවා. ඔය පේන්නේ. ඔන්න ඒකට යන්න. නොටිෆිකේෂන් වලට ඕන නැති ඒවා විතරක් ඕෆ් කරගන්න. ඔය නොටිෆිකේෂන් වල සාමාන්‍ය බැටරි එකක් යූස් වෙනවා. ඔය නොටිෆිකේෂන් WhatsApp එකේම ඕගොල්ලන්ට ඕන නම් ඒව තියාගන්න. අනිත් එක ඕෆ් කරලා දාන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලන්ගේ ජෙනරල් එකට. ඊට පස්සේ background app refresh කියලා තියෙනවා. ඒකට යන්න. ඒකෙත් ඔයගොල්ලෝ enable කරලා තියෙනවා. ඒකත් ටික එක ඕෆ් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්නේ ඔයගොල්ලොන්ගේ ශීෂ් ඩිස්ප්ලේ බ්‍රයිට්නස් කියන එකට යන්න. ඒකේ ඔයගොල්ලෝ ලයිට් මූඩ් නම් දාලා තියෙන්නේ ඒක ඩාර්ක් මූඩ් කරගන්න. ඒකනොත් ඔයගොල්ලන්ගේ බැටරිය ආරක්ෂා වෙනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ යන්නේ සීසර්ස්. ඒකත් enable කරලා තිනවනේ ඒකත් ඕෆ් කරගන්න. ඒක නම් වැඩම නැහැ. ඉතින් ඔයගොල්ලන්ට වැඩියි. ඉතින් ඔයගොල්ලෝ ඒක යූස් කරන්නේ නැත්නම් ඕෆ් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ යන්න බැටරි එකට. ඒකේ ඔයගොල්ලෝ low power mode on කරලා තියාගන්න එක නම් එච්චර සුදුසු නෑ. ඔයගොල්ලන්ට හදිසි අවස්ථාවක විතරක් ඒක low power mode on කරලා තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලන්ගේ setting වල තියෙන privacy කියන එක. ඒකේ ඔයගොල්ලෝ ලොකේෂන් ඔන් කරලා තියනවා. ඔයාලට වැඩක් නැත්නම් මේ ලොකේෂන් ටික එකත් ඕෆ් කරලා දාන්න. ලොකේෂන් එක නම් ඉතින් එච්චර උමනක් නැහැ. ඒක ඕගොල්ලන්ට ඕන නම් තියාගන්න නැත්නම් ඕෆ් කරලා දාන්න. ආයේ ඕගොල්ලන්ගේ ජෙනරල් එකේම තියෙනවා එයා ඩ්‍රොප් කියලා එකක්. ඒකත් ඕන නැත්නම් ඕෆ් කරලා දාන්න.